පාටිකුරුල්ලෝට එල්නාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආවා මේ කතාවේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන කියලා. ඔයා දන්නවනේ මේ වෙද්දි කතාවේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් මම මේ කියන්න යන්නේ මේ කතාවේ ඉස්සරහට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි කතාව මෙන්න මේ විදිහට තමයි ගලාගෙන යන්නේ කියලා. ඔයා වීඩියෝ එකට යන්න කලින් චූටි දෙයක් කරන්න ඕනේ. කැමති නම් මගේ මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. එහෙම කැමති නම් ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න. ඔන්න යාළුවනේ මම මේ කියන්නේ කෙවින්ට දිනේෂ් කහන පහරෙන් සිහිය නැති වෙනවනේ. ඉතින් සිහිය නැති වුණාට පස්සේ දිනේෂ් මෙන්න මේ විදියට මෙතනින් පැනලා යනවා. ඉතින් ඊට පස්සේ කෙවින්ට මේ වෙලාවේ මේක දරා ගන්න බැරුව එතනම සිහිය නැතුව වැටෙනවා. එහෙම සිහිය නැතිව වැටෙන කෙවින් හොස්පිටල් එකට අරගෙන ගියාට පස්සේ ඔයාට හිතෙන්නේ කෙවින්ට ඉක්මනින් සනීප වේවිද? ඇත්තටම මේ කතාවේ හැටියට නම් මගේ යාළුවනේ කෙවින්ට සිහිය නැති වෙලා එයාව කම්පණයටපත් වෙන්නට ඕනේ. කම්පණයටපත් වුණාට පස්සේ කෙවින්ට මේ හැම දෙයක්ම අමතක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිම්නාවිව, කෙවින්ගේ ගෙදර ඉන්න අයව, තමන්ගේ ඔෆිස් එකේ කට්ටියව, එයාගේ යාළුවන්ව මේ හැම දෙයක් ගැනම තියෙන මතකය කෙවින්ගේ හිතෙන් දුරකට යන්නට යාවේ. ඉතින් ඊට පස්සේ ඩොක්ටර්ලට මහත් පරිශ්‍රමයක් දරන්න සිද්ධ වේවි කෙවින්ගේ මතකය ආපහු ලබා දෙන්න. ඉතින් ඒකට හොඳම කෙනා වෙන්නේ කෙවින්ගේ මතකය ආපහු ලබා දෙන්න නිම්නාවිනේ. මොකද කෙවින්ගේ ජීවිතේ කෙවින් වැඩියෙන්ම ආදරය කරන කෙනා තමයි නිම්නාවි. ඉතින් අනිවාර්යයෙන්ම අවසානයේදී ડોක්ටර්ස්ලා තීරණය කරાવી කෙවින්ගේ ළඟින්ම හිටපු කෙවින්ගේ හිතේ තිබුණු එකම බලාපොරොත්තුව නිම්නාවිව ගෙන්ව ගන්න කියලා. ඉතින් අපි බලාගෙන ඉමු කතාව ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් වුණොත් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.